අයිවන් ඔයත් රට ඉන්නේ රට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ලංකාවෙන් පිටරටක රැකියා අවස්ථාවක් හොයාගෙන යන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දුවලා ගිහලා પાස්පෝර්ට් එක ගන්නවා. પાස්පෝර්ට් එක අරගෙන විසිට් එකක් එහෙම නැත්නම් රටකට යන්න ඇප්ලයි කරන්න කොහොමද කියලා බලනවා. ඒ අතරතුර මිඩල් ඊස්ට් වගේ රටකට එනවා නම් මොනවද විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ? මේකේ කැටගරිස් දෙකකට මම ඔයගොල්ලෝ පොඩ්ඩක් වෙන් කරන්න. මේ ස්කිල් කැටගරි නන් ස්කිල් කැටගරි. ස්කිල් කැටගරි ගත්තාම ඔයගොල්ලෝ කරන රැකියාව අවස්ථාවම රටකට එන්න උත්සාහ කරන අය. ඒ වගේම තමයි දැන් වර්තමානයේ O level A level කරලා ඉවරලා එහෙම නැත්නම් රැකියාවක් නොකර කෝස් එකක් විතරක් කරලා දුවන් එන්න බලන් ඉන්න අයත් ගොඩක් ඉන්නවා. ඔය ලංකාවේ ගොඩක් කෝස් කරන තැන් වලින් කියන කෝස් එක ඉගෙන ගත්තා පස්සේ රට යන්න රට ගිහලා වැඩ ගන්න පුළුවන් එහෙමයි කියලා. ඔව් එහෙම එන අයගෙන් 100ට 2ක් 3ක් 4කට රැකියා අවස්ථා හම්බෙන්න පුළුවන්. හොටෙල් කෝස් එකක් කරලා එහෙම නැත්නම් තව මොන හරි NVQ පාඨමාලාවක් හදාarලා ඔයගොල්ලෝ එන එක. එද්දි ඒ ආපු අයගේ 100ට 2 3කට රැකියා අවස්ථාවක් හරියන්න පුළුවන්. ඒත් හැමෝටම නෙමෙයි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ලංකාවේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ කෝස් එක මොනවා හරි දෙයක් ෆලෝ කරනවා නම් ඒ කරපු ෆලෝ කරපු කෝස් එකේ අඩුම තරමේ අඩු පඩියකට හරි පඩි නැතුව හරි මාස දෙක තුනක්වත් ගිහිල්ලා ලංකාවේ තැනක ට්‍රේන් වෙන්න. රැකියා අවස්ථාවක් හොයාගන්න ඔයගොල්ලන්ට ට්‍රේනින් එක වැදගත්. එතකොට තමයි ඔයගොල්ලෝ දන්නේ මොනවද මේ රැකියාවේ තියෙන දේවල් මොනවද මේ රැකියාවේ අමාරුකම් මේ රැකියාවේ මොනවද අවස්ථා. නැතුව ට්‍රේන් වුණ ගමන් ඔයගොල්ලෝ කෝස් එකක් කරපු ගමන් ඔයගොල්ලන්ට දන්නේ නැහැ මේ රැකියාවේදී මුහුණ දෙන්න දේවල් මොනවද කියලා. එතකොට මේ ඔයගොල්ලන්ට පුහුණුවක් නැහැ. එතකොට මේ රටේදී මේ UAE වලදී එහෙම නැත්නම් මිඩල් ඊස්ට් කන්ට්‍රි එකකදී ඉස්සල්ලාම බලන්න ඔයගොල්ලෝ ට්‍රේන් වෙලාද කියලා. එතකොට ට්‍රේනින් එක ඉතාම වැදගත්. අංක 2 හා මේක ප්‍රධානම දේ. ඕගොල්ලෝ ලංකාවේ අපි හැමෝම ලංකාවේ ඉගෙන ගත්ත ඉස්කෝලේදී CV එකක් හදන්න ගොඩක් තැන්වලදී ඉගෙන ගන්නවා අපේ ඉංග්‍රීසි පාඩමේදී. කරකිලෝමීටරය කියලා. ඒකෙදී අපි දානවා අපේ හොබීස් දානවා මුද්දර එකතු කරනවා කියලා දානවා සෙල්ලම් කරනවා කියනවා පොත් කියවනවා දානවා රූපවාහිනිය නරඹනවා කියලා දානවා. ඔය කිසිම දෙයක් මෙහෙදි වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් CV එක හදද්දී CV එක හරියට ලස්සනට හදාගන්න ප්‍රොෆෙෂනලි හදාගන්න. දන්න කෙනෙක්ට කියලා හදාගන්න එහෙම නැත්නම් ඔයගොල්ලෝ තනියම හදාගන්න ඕන canva.com එක තියෙනවා. ඒ වගේ තව CV හදන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ CV හදන්න පුළුවන් තැනකට ගිහිල්ලා CV එක හදාගන්න. වෙබ් එකකින් හදාගන්න නැත්නම් දන්න කෙනෙක්ට කියලා හදාගන්න. CV එක ලස්සනට හදාගන්න. ඒකේ ඔයගොල්ලෝගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දාන්න ඕනේ. ඒතකොට ලංකාවෙන් හදගෙන CV එක print කරන් ආවට මෙහෙදි වැදගත් නෑ. ඔයගොල්ලෝ ලංකාවෙන් හදගෙන CV එකේ දාන්නේ ලංකාවේ නම්බර. එතකොට මෙහෙ ඉන්න තැන ඔයගොල්ලෝ දාන්න දන්නේ නෑ. එතකොට මෙහෙට ඇවිල්ලා තමයි ඔයගොල්ලෝගේ CV එක ෆයිනල් අප්ඩේට් එක දෙන්න ඕනේ. ඒ වගේම තමයි CV එකේ දාන නම්බර අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. මට දැන් මේ ඊයේ පෙරේද CV එකක් හම්බුණා. රැකියාවකට කෝල් කරනවා ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ නිකමට මැසේජ් එකක් දැම්මම මට දානවා අනේ අයියේ මේක WhatsApp වලට වැඩ කරන ෆෝන් නම්බර් එක මේක නෙමෙයි ඒක CV එකට දාන්න අවශ්‍ය වුණා කියලා. ඉතින් ඒ ජොබ් එකත් ඇවිල්ලා මට ආපු ජොබ් එක නෙමෙයි ආපු ජොබ් එක මගේ ජොබ් එකක් නෙමෙයි. මම තව ලංකාවේ මිනිස්සුන්ට රැකියාවක් හොයලා දෙන්න ඕන හින්දා දාපු ජොබ් එක. එතකොට මම අර මිනිස්සුන්ට තවයි තවහරියක් කියන්න ඕනේ මේ නම්බරේ වැඩ කරන්නේ නැහැ මේ නම්බරේට ගන්න ඕනේ කියලා. එහෙම වෙන්න දෙන්න එපා. එහෙම දේවල් හින්දා ඔයගොල්ලන්ට ගොඩාක් රැකියා අවස්ථා මේ රටේදී නැති වෙනවා. අනිවාර්යෙන් වැඩ කරන නම්බර එක වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලොග් වෙන්න පුළුවන් ඊමේල් එකක් වෙන්න ඕනේ. මොකද ඊමේල් ඇඩ්‍රස් එකට ඔයගොල්ලෝ දාලා ඒවදී සමහරවිට ජොබ් ඉන්ටර්විව් එකට ඉන්විටේෂන් එක එන්නේ ඊමේල් ඇඩ්‍රස් එකේ හරහා. එතකොට ඊමේල් එක හරහා ඔයගොල්ලන්ට එන ජොබ් එක ඔයගොල්ලන්ට බලා ගන්න බැරි වුණොත් ඔයගොල්ලෝගේ රැකියා අවස්ථාවක් නැති වෙනවා. අනිත් එක තමයි මේ රටේදී රැකියාවක් හොයාගෙන ජොබ් මනි දෙන්න ඕනේ නෑ. කිසිම වෙලාවක මේ රටේ රැකියාවක් හොයාගෙන ජොබ් මනි දෙන්න ඕනේ නෑ. අහුවෙන්න එපා ජොබ් මනි ගන්න මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ගේ රස්සාව ඒක. විසිට් ඇවිල්ලා විසිට් අලුත් කර තමන්ට රස්සාවකුත් නැතුව තව මිනිස්සුන්ට රස්සාවක් හොයලා දෙන්න ජොබ් මනි අරන් අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මෙහෙට එන්න විසිට් ගහලා දෙන්න මෙච්චර ගාණක් යන්න මෙච්චර ගාණක් යනවා මේ ගානට එන්න එහෙමයි කියලා කියනවා. මම ඊළඟ එකේදී කියන්නම් විසිට් එකක් ගහගෙන එනවා නම් මේ රටේ සාමාන්‍යයෙන් දලවේදම කොහොමද කියලා වීසා එකකට යන ටිකට් එකකට යන හා මෙහි ලිවිං කොස්ට් එක ගන්න දැනට
රැකියාවක් හොයන් එන අයට මම කියන්නේ තමන්ගේ ස්කිල් එක ගොඩනගා ගන්න, ඒ වගේම හරියට හරියම විදිහට CV එකක් හදාගෙන ඉන්න. මේ දෙක අනිවාර්යයෙන්ම වැදගත්. මේ රටේ ඉස්සෙල්ලාම බලන්නේ CV එක. ඊට පස්සේ CV එක බලලා තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඊට අමතරව ඒ අන්ඩි ගියවට පස්සේ ඕගොල්ලෝගේ ස්කිල් එක. අපි ඉස්සරහට බලමු තව මොනවද අපි බලා ගන්න ඕනේ කියලා. මම ඒ දේවලුත් ඉස්සරහට අරන් එන්න. දැනට ඔය දෙක ගැන ඕගොල්ලෝ ફોකස් කරන්න ඊළඟ එපිසෝඩ් එකේ හම්බ වෙමු. ජය වේවා.